පාඩම් කරනවද? මොකක්ද හංගගත්තේ? ඈ? කොහොමද? කොහොමද? නෑ මොකක්ද පොතාස් ගහලා දීපන් මට. ෆෝන් එකක් මෙහෙ දීපන්. අපි උඹලට ෆෝන් අරන් දුන්නේ නෑනේ. ඈ? මේක තමයි මෙච්චර වෙලා මේ වැඩේ කියන්නේ පාඩම් කරනවා කියලා කාමරේ ඇස්සට වැදීගෙන. උඹ ආයෙත් අරුව එක නටන නැති. ඌද මේක දුන්නේ? ඈ අපි ෆෝන් අරන් දුන්නේ නෑනේ උඹලට. ඉතින් තම්බන්න උඹලට ටිකක් අමාරුයි. ඉතින් අපි ඔය වයස පහු කරලා නේ ඇවිල්ලා තියෙන්නේ පුතේ. මට නම් ඉතින් පුදුම කලකිරීමක් තියෙන ඉතින් උඹලා ගැන. අපි රැවටෙන්නේ නැහැ ඉතින් ඔය දෙමෝපියෝ රවට්ටනේ වගේ උඹලම තමයි රැවටෙන්නේ ඉතින් අන්තිමට දුවේ ඈ. අර මහමිනිහයි මමයි පන්ති යවනවා ඉස්කෝලේ යවනවා උගන්නන්න කියලා දඟලනවා. කොහෙවත් ඉන්න එකෙක් අල්ලගෙන නටනවා. අර තාරක කියන එක වෙන්න ඇති අනිවාර්යෙන්ම. උදුරන්න එපා. ෆෝන් එක දෙපා මෙහෙට. ආයෙ දෙන්නේ නැහැ මේක. ඈ? අක්කගේ ෆෝන් එකක් අහු වුණා මට. මේ කෝල් ගන්නවා. කවුද මේ කතා කරන්නේ? නෑ සඳුනි නුමේ කතා කරන්නේ සඳුනිගේ මේ අම්මා. ඔයා කවුද කියලා අහන්නේ? ඔයා කවුද? මම මේ මගේ කවුද කියලා අහන්නේ? ඔයානේ අඳුරන්නේ නැත්තේ මං සඳුනිගේ අම්මා කතා කරන්නේ. ඔයා කවුද? දැන් ඔය ළමයා මේ ෆෝන් එකට මේ කෝල් ගත්තට වඩා නැහැ ෆෝන් එක තියෙන මන් ළඟ. මං ඔය ළමයාට හොඳින් කියන්නේ ඈ. ආයේ මේ ෆෝන් එකට කෝල් ගන්නවත් මැසේජ් කරන්නවත් මොකවත් කරන්න එපා. අද පන්ති නේද? යන්න ලෑස්ති වෙන්නකෝ. පරක්කුත් වෙලා තියෙන යම්. මොකටද තනියම යන්නේ? මං එන්නම්. මම මේ පන්ති ළඟ ඉඳලා එන්නම් අද ගිහිල්ලා හවස් වෙලා. මොකද එපා කියන්නේ? ආදාරු එනවා ඇති එහෙනම් මේ ගන්න හවසට. අනේ ඵලයන් යන්න උඹලා මේ අපිව තම්බන්න දෙන්න එපා. මං ආව කියලා මොකද වෙන්නේ? එහෙනම් නොයා ගෙදර හිටපන්. මට මොකද? මට පාඩු වෙන්නේ උඹ පන්ති ගියේ නැහැ කියලා. වියදම් කරන්නෙත් නැහැ. අර මහා මිනිස්සේ මමයි වියදම් කරන්න මොකවත් කරන්න මං අතහැරලා දානවා. ඒ ඉගෙන ගන්න නැහැනේ. ඉගෙන ගන්න නෙමෙයිනේ මේ පන්ති යන්නේ ඉස්කෝලේ යන්නේ. වෙන වෙන විකාර නටන්නේ. අනේ ඇත්ත මට තියෙන කලකිරීමේදී කතා කරලා වැඩක් නැහැ මේ වගේ මේ ළමයි හැදුවේ මේක අපිට ඔච්චර පිස්සුවක් තිබ්බේ නැහැ ඔය කාලේ. මම ගහනවා දැනගනි. මම පුපුරු ගහන්නේ ඇයි කියලා අහන්නේ මේකි අද මම පන්ති ගියාට පස්සේ දැන් මම වටා දෙන්න එපා කියන්නේ හිටියේ මෙයා. ඇයි අරුව ගෙන්න ගන්න ඌ ඇවිල්ලා. දැන් මේකිට ෆෝන් එකක් නැහැ නේ කී පණිවිඩයක් දෙන්න විදිහක් නැහැ මේකිට. එන්න එපා කියන්න අද අම්මා එනවා කියලා. ඌ ඇවිල්ලා මාව දැක්කට පස්සේ මේක අර කඩේක බිත්තියක් අයිනේ හැංගෙනවා. පන්ති ඇවිල්ලා. අඬන්න එපා උඹ බොරුවට. දැන් මෙතන බොරුවට අඬනවා වැරදි කරලා. ඊට පස්සේ මේක මමයි මේක ඉස්සරහින් යනවා මේ මම මේ බස් ස්ටෑන්ඩ් එකට මේ යනකොට මේ අරු මේ පිටිපස්සෙන් එනවා. තාරකයා නොකා හිටිය කියලා ඉතින් ප්‍රශ්න විසඳෙන්නේ නැහැනේ. ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න එපා නේද? දැන් විභාගේ ෆේල් වුණොත් එහෙම උඹලට ඔය කවුරුත් නැහැ. අන්තිමට දෙමෝපියෝ තමුන්ගේ සහෝදරයෝ ඒ පවුලේ මිනිස්සු විතරයි ළඟ ඉන්නේ. ජීවිතේ හරි සුන්දරයි පුතේ ඈ. ඒ වුණාට මේ නිසි වයසට නිසි දේවල් තමුන් ළඟා කරගත්තොත් විතරයි ඒ සුන්දරත්වය රැකින්නේ. එහෙම කොහොමද අපිට අවුරුදු ගානක් නෙමෙයි ජීවිත කාලෙම ගියත් සමහර මිනිසුන් අපිට තේරුම් ගන්න බෑ. ඈ අවුරුදු ඔය 16 17 කියන්නේ තමුන්ට තමුන්වවත් තේරුම් ගන්න බැරි කාලයක්. ඒ වගේ කාලෙක අපි කොහොමද තව කෙනෙක්ව තේරුම් ගත්තා කියලා හිතන්නේ. ඉස්සෙල්ලා තමුන්ට ආදරය කරලා හිටපන්කෝ.